සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස් YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙනවා ඔක්කුවට හොඳ රසට කොහොමද පොලොස් කරියක් හදාගන්නේ කියලා. මේක හදලා දවස් 15ක් වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. මම දැන් සති දෙකකට පාරක් වගේ පොලොස් හදනවා. හදලා තියාගත්තම ඉන්දියාප් එක්ක පාන් එක්ක බත් එක්ක ඕන එකක් එක්ක කන්න පුළුවන්. මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියක් තමයි මම අරගෙන තියෙන්නේ. පොලොස් කපන හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. පොලොස් ගෙඩියක් හරියට කපන්න දන්නේ නැති අයට පුළුවන් description box එකේ නැත්නම් comment section එකේ පළවෙනි comment එකේ තියෙන වීඩියෝ එක බලලා පොලොස් කපන හැටි ඉගෙන ගන්න. මෙතන මම කපාගත්තු පොලොස් ටික පොලොස් කපලා වතුරට තමයි දැම්මේ. ඊට පස්සේ මම ඒක සෝදලා අරගෙන මේ විදිහට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරලා තිබ්බහම පොලොස් වල කහට පිපෙන්නේ නැහැ. පැය 2-3ක් වුණත් ඔයාලට එළිය තියලා තියාගන්න පුළුවන්. පොලොස් ටික කපනකොට මේ හැඩයට පොලොස් කෑල්ල කපා ගන්න. වහල්ලා හරියෙන් චුට්ටක් කපලා අයින් කරන්න. ඒ වගේම අනිත් පැත්ත ඔයාලට පිහින් කොටලා මෙන්න මේ වගේ කරන්න පුළුවන්. එතකොට හොඳට තුන පහ අල්ලනවා. මෙතන මම ලියාගත්තු ලොකු ලුණු ගෙඩියක් අරගෙන තියෙනවා. කොච්චි කරල් 5ක් 6ක් අරගෙන තියෙනවා. මේ වෙනුවට ඔයාලට අමු මිරිස් ගන්නත් පුළුවන්. ඒ වගේම තලාගත්තු ඉඟුරු සුදු ලුණු මේස හැඳි 2ක් විතර අරගෙන තියෙනවා. සාමාන්‍ය ලොකු ප්‍රමාණයේ තක්කලි ගෙඩියක් පොඩි කෑලි වලට කපලා අරගෙන තියෙනවා. රාම්පකොළ ටික වැඩිපුර අරගෙන තියෙනවා. මම අද හදන පොලොස් කරිය ගොඩක් ලොකු නිසා. කරපිංචා ඉති කීපයකුත් මම මේකට අරගත්තා. ඔයාලා ළඟ තියෙනවා නම් සේර කෑල්ලක් තලලා අරගන්න පුළුවන්. මෙතන මම සුදු ලුණු බික් 7ක් විතර අරගෙන තියෙනවා. පැය 5ක් විතර පොඟවපු ගොරක අරගෙන තියෙනවා. ගොරක ටික වතුරේ පෙඟෙන්න දාලා ගන්න. එතකොට හොඳට ගොරක ටික අඹරලා ගන්න පුළුවන්. ගම්බිරිස් මේස හැඳි 3ක් සෝදලා අරගෙන තියෙනවා. ඔයාලට මේ ගම්බිරිස් ඇට වෙනුවට කුඩු ගන්නත් පුළුවන්. ඒ වගේම කුරුඳු කෑල්ලක්, කරදමුංගු කරාබු නැටි ටිකක්, ඉඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා. දැන් මම මේකට කබලේ යන්තමින් බැදගත්තු උළුහාල් මේස හැන්දක් එකතු කරගන්නවා. පොල් ගෙඩි එකමාරක පොල් කිරි අරගෙන තියෙනවා. දිය කිරි මිටි කිරි දෙකම මෙතන තියෙනවා. පොල් කිරි කෝප්ප 7ක් 8ක් විතර මම අරගත්තා. මම දැන් මේ අමුද්‍රව්‍ය ටික ග්‍රයින්ඩර් ජායකට දාගන්නවා. වතුර මේස හැඳි 3-4කුත් දාගන්නවා. ඒ උනාට මේක කොටනකොට ඔයාලට වතුර මදි වුණොත් එහෙම තව ටිකක් එකතු කරගන්න පුළුවන්. මේකට ඔයාලට සූදුරු ටිකක් බෙදලා එකතු කරගන්නත් පුළුවන්. සූදුරු ගන්නවා නම් තේ හැඳි එකමාරක් විතර අරගන්න. මේ බලන්නකො මම කොටාගත්තු මිශ්‍රණය මෙන්න මේ වගේ චුට්ටක් දිය ගතියට තියෙන්න ඕනේ. මේකට මම තව වතුර එකතු කරලා තමයි කොටාගත්තේ. මම දැන් ඇතිලියක් ලිපේ තියලා තියෙනවා. මේක මං එළියේ తాවකාලික දර ලිපක තමයි හදන්නේ. ඒකට පොල් තෙල් මේස හැඳි 3ක් විතර දාගන්නවා. අබෑට මේස හැන්දක් විතර එකතු කරගන්නවා. පොලොස් කරිය හදනකොට ඔයාලට පුළුවන් නම් එළියේ తాවකාලික දර ලිපක හරි හදාගන්න. ගෑස් ලිපේ හදනවට වඩා පොලොස් ටික හොඳ සොෆ්ට් එකට ගන්න පුළුවන්. ඒ වගේම දර ලිපේ පොලොස් වෙනකොට ගෑස් ලිපේ වෙනවට වඩා ගොඩක් රසයි. තෙල් එක රත් වෙලා තියෙන්නේ හොඳටම අබෑට ටික පුපුරනවා. මේ වෙලාවේදී මම කොච්චි කරල් ටික එකතු කරගන්නවා. ලියාගත්තු ලුණු චුට්ටක් එකතු කරගන්නවා. කරපිංච කොළ 2-3කුත් දාගන්නවා. තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටිකත් මම තෙලටම එකතු කරගන්නවා. පුංචි රම්පා කොළ කෑල්ලක් කරපිංච කොළ කීපයකුත් එකතු කරගන්න. එතකොට ටෙම්පරාදුව හොඳ සුවඳට ගන්න පුළුවන්. දැන් මේ ටික ටිකක් තෙලේ බෙදලා සුවඳ එනකන් හැඳි ගගා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මිරිස් කුඩු එකතු කරගන්න. ඔයාලට මේක බෙදපු මිරිස් කුඩු වලින් හදන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය මිරිස් කුඩු එක තියෙනවා නම් ඒත් කමක් නැහැ. ඒක ගන්න පුළුවන්. ඒකෙන් මේස හැඳි 4-5ක් ඔයාලට තෙලට දාගන්න පුළුවන්. බෙදපු මිරිස් කුඩු එක එකතු කරොත් එහෙම ගොඩක් ගින්දර තියාගන්නත් එපා. ටිකක් අඩු රස්නේ මිරිස් කුඩු ටික චුට්ටක් බෙද ගන්න. මම එකතු කරගත්තේ සාමාන්‍ය මිරිස් කුඩු එක. ඒ නිසා මම ඒක ලස්සන පාටකට බෙදෙනකන් ලිපේ තියාගන්නවා. මිරිස් කුඩු එක කර කරගෙන ගොඩාක් කළු පාටට ගන්න එපා. අඩු ගින්දරේ ටිකක් වෙලා තියලා මිරිස් කුඩු ටික බෙදගත්තාම හොඳ සුවඳකට ගන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණු කරපිංචා තක්කාලි ටික එකතු කරගන්නවා. රම්පා කොළ ටිකත් එකතු කරගත්තා. ඒ ටික විනාඩි 1-2ක් විතර තෙලේ බැදෙන්න තිබ්බා. ඊට පස්සේ මම මේකට කළු කුඩු ටිකක් එකතු කරගන්නවා. මේස හැඳි 1/2ක් විතර දාගන්නවා.
ඒ ටිකත් හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ග්‍රයින්ඩ් කරගත්තු පේස්ට් එක මේකට එකතු කරගන්නවා. අනිත් එක තමයි බැදපු උළුහාල් ටිකක් එකතු කරගන්න එකෙන් පොලොස් කරි එකේ හොඳ සුවඳක් එනවා. මේ ටික කොටන වෙලාවේදී ඔයාලට අබ මේස හැන්දක් එකතු කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අබ කුඩු වෙනම එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. මම ඔයාලට කිව්වා මිටි කිරි දිය කිරි දෙකම එකට තමයි තියෙන්නේ. මේ වගේ ලොකු පොලොස් ගෙඩියක් උයනවා නම් ඔයාලා පොල් කිරි ලීටර් 2.5ක් 3ක් වගේ හදලා තියාගන්න. පොල් කිරි චුට්ටක් දාලා ග්‍රයින්ඩ් ජායකයේ තිබ්බ ටික සෝදලා මේකටම දාගන්නවා. ඊට පස්සේ මම මේක ටිකක් කලවම් කරගන්නවා. මම ගත්ත ඇතිලිය පොඩ්ඩක් පොඩි. මම දැන් ඇතිලිය මාරු කරගන්නවා. මෙන්න මේ විදිහට ටිකක් ලොකු ඇතිලියකට මම මේක මාරු කරගත්තා. ඊට පස්සේ පොලොස් ටික එකතු කරගන්නවා. තව පොල් කිරි ඉතුරුයි. ඒ චුට්ටත් මම එකතු කරගත්තා. දැන් මේක හැඳිගගා චුට්ටක් අඩු ගින්දරේ තියාගන්න ඕනේ. පොල් කිරි ටික නටනකන් තියාගන්න ඕනේ. එකටම කිරි තියලා පොලොස් කරිය හදනකොට ඔයාලා මුල් ටිකේ විනාඩි 20ක් විතර පොලොස් කරිය හැඳිගගා ළඟට වෙලා ඉන්න ඕනේ. නැත්තම් කිරි කැටි ගහනවා. මම මේකට කොටාගත්තු අබ කුඩු ටිකක් එකතු කරගන්නවා. අබෑට මේස හැන්දක් විතර ග්‍රයින්ඩර් එකේ කොටලා තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට හැඳිගගා තියාගන්නවා. කිරි ටික රත් වෙලා චුට්ටක් නටාගෙන එනකොට මේකට මම 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. 3-5 කුඩු මේස හැඳි එකමාරක් දෙකක් වගේ ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ බැදපු 3-5 කුඩු එක. ඊට පස්සේ මම මේකේ කිරි ටික නටනකම්ම හැඳිගගා තියාගත්තා. පොල් කිරි ටික නටන්න ගත්තට පස්සේ මම පියනෙන් වහනවා. ඒ වගේම පොලොස් එක උයනකොට ගොඩාක් වැඩි ගින්දරේ උයා ගන්න එපා. සාමාන්‍ය අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට පැයක් විතර ඔයාලා පොලොස් කරිය ලිපේ තියලා තියන්න ඕනේ. සැරින් සැරේ හැඳි ගන්න ඕනේ. ගොඩාක් වැඩියෙන් ගින්දර දාන්න එපා. එතකොට අඩියට අල්ලනවා. මේ බලන්නකො පොල් කිරි ටික ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම පොලොස් කෑලි ටික ටිකක් තැම්බිලා තියෙනවා. මේ වෙලාවේදී මම පියනෙන් වහලා මේක තව පැයක් විතර තියාගන්නවා. හැබැයි ගින්දර දාන්නේ නැහැ. ගිනි අඟුරු වලින් තමයි තියාගන්නේ. මම ඒකට කරේ සැරින් සැරේ තුන් පැත්තට පොල් එලි ටිකක් දාන එක. ගොඩාක් වියලි පොල් එලි නැතුව චුට්ටක් අමු පොල් එලි වලින් වගේ එකතු කරගන්න. එතකොට මේක ඔයාලට ගිනි අඟුරු වලින් උයා ගන්න පුළුවන්. ඒ වගේම පොල් පිත්තක් වගේ පොඩ්ඩක් වටේට දාලා තියන්න. ඒ ගිනි සැරෙන් මේක හොඳට තැම්බෙනවා. තැම්බිලා තෙල් පෑදෙනවා. ඒ වගේම මේකේ පාටත් වෙනස් වෙනවා. කළු පාටකට හැරෙනවා. මේ බලන්නකො මේ තියෙන්නේ තවත් පැයකට විතර පස්සේ. මේකේ කිරි ගතිය තවත් චුට්ටක් ඔයාලට අඩු කරගන්න ඕනේ නම් තවත් පැය භාගයක් විතර අඩු ගින්දරේ, ඒ කියන්නේ ගිනි අඟුරු වලින් තියාගන්න. ඉතින් මම මේක පාන් කන්න ඉන්දියාප්ප කන්න ගන්න නිසා මේ විදිහට කිරි ටිකක් ඉතුරු වෙන්න තමයි අරගත්තේ. ඒ වුණාට මේ බලන්නකො පොලොස් කරිය එක හොඳ උකුවට තියෙනවා. මේ ක්‍රමයට පොලොස් කරිය හදලා ඔයාලට සති දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය අරන් රත් කරලා ඔයාලට බත් මුලට උනත් බැඳගෙන යන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. වීඩියෝ ලින්ක් එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. පුළුවන් අය විතරක් Facebook එකේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.